හරි අද මං මේ ඩ්‍රයිව් කරගෙන යන ගමන් කරන්න යන රිවිව් එකක් අපි ගෙනත් තියෙනවා 2023 කොරොල්ලා WXB සෙඩාන් එකක් මේක ඇවිල්ලා අපි දැන් අලුතෙන් තියෙන සෙඩාන් ලයින් අප් එක ගන්නකොට ඇත්තටම හොඳ වෙහිකල් එකක් හොඳ ලුක් එකක් තියෙනවා හොඳ ස්පේස් එකක් තියෙනවා එතකොට ඒත් එක්කම හොඳ එන්ජින් කැපැසිටි එකක් තියෙනවා අපි පටන් ගමු එතනින්ම මං හිතන්නේ ඒක තමයි හොඳම පොයින්ට් එක අපිට පටන් ගන්න මේකේ එන්නේ 1.5 ලීටර් එන්ජින් එකක් එතකොට ඒකෙදී 109 හෝස් පව එතකොට ටෝක් එක ඇවිල්ලා තියෙනවා 136 නිව්ටන් මීටර්ස් ඒත් එක්ක ගන්නකොට මේක ඇත්තට මේ වෙහිකල් එකට හොඳ සපෝට් එකක් දෙනවා එන්ජින් සයිඩ් එකෙන් එතකොට ඒත් එක්කම එන්ජින් එකත් එක්කම ෆ්‍රන්ට් අපියරන්ස් එක ගත්තම ඇත්තට හොඳ ස්පෝටි අපියරන්ස් එකක් තමයි ඉස්සරහා තියෙන්නේ ඇත්තට ගත්තම ඒ කියන්නේ මේ අනිත් ලයින් අප් එකේ තියෙන වෙහිකල්ස් එක බලනකොට ඇත්තටම හොඳයි වෙහිකල් එක ඒ තියෙන එජස් ටික ලයිට්ස් වල තියෙන ඩිසයින් එකද හැමදේම ඇත්තටම හොඳටම කරලා තියෙනවා මේ වෙහිකල් එකේදී ඒත් එකම සයිඩ් එකට යනකොට මේක ඇවිල්ලා තියෙනවා 17 ඉන්ච් වීල්ස් ඇවිල්ලා තියෙනවා ලෝ වීල්ස් ඒකේ කලර් එක ඇවිල්ලා තින්නේ මෙටලික් ග්‍රේ එකක් ඒ කියන්නේ ඩාර්ක් ග්‍රේ එකක් ඒතකොට ඒකත් එක්ක ඒ ග්‍රේ එක ඇවිල්ලා තියෙනවා සයිඩ් මිරර්ස් වලත් එතකොට ඒ සයිඩ් මිරර්ස් වල එනුයි ඒ ඇවිල්ලා තියෙන ග්‍රේ කලර් එකෙන් ඇත්තටම හොඳ ලුක් එකක් දෙනවා මේ වෙහිකල් එකට ඒත් එකම ඊට පස්සේ පොඩ්ඩක් පිටිපස්සට එනකොට මේක ස්පොයිල් එකක් ඇවිල්ලා තියෙනවා ඒත් එක්කම ටේල් ලයිට් එක ඇවිල්ලා තියෙනවා පිටිපස්සේ ඒ ඔක්කොගෙම ඩිසයින් එක ගත්තම ඇත්තටම මේකේ හොඳ ස්පෝටි ලුක් එකක් තමයි මේ වෙහිකල් එකේ තියෙන්නේ ඒත් එක්කම ඉතින් අනිත් ලයින් අප් එකේ තියෙන වෙහිකල්ස් වලට වඩා සෙඩාන්ස් වලට වඩා මේක ඇත්තටම ලුක් එක අතින් ගත්තොත් හොඳටම හොඳයි එහෙම අපි ඉන්ටීරියර් එකට ආවොත් ඉන්ටීරියර් එකේ තියෙනවා මේකේ හොඳ ඇත්තටම මේ කියන්න ඕනේ ෆීචර් එක තමයි මේක මේකේ තියෙන ක්ලස්ටර් එක මේකේ තියෙන 12.3 ඉන්ච් ඩිජිටල් ක්ලස්ටර් එකක් තමයි මෙතන තියෙන්නේ එතකොට ඒත් එක මෙහාට එනකොට මේක තියෙනවා 8 ඉන්ච් අපිට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් මෙතන ඒකත් එක්කම ටච් AC සිස්ටම් එකක් තියෙනවා ඔටෝමැටික් එයාර් කන්ඩිෂනින් සිස්ටම් එකක් ඒකත් එක්කම පල්ලෙහාට එනකොටම ගියර් ෂිෆ්ට් එක තියෙනවා ලෙදර් ෂිෆ්ට් නොබ් එකක් පවර් මෝඩ් එක මේකේ ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික හෑන්ඩ් බ්‍රේක් එක තමයි මේ වෙහිකල් එකේ ඇවිල්ලා තියෙන්නේ එහෙම අපි ස්ටියරින් වීල් එක පැත්තට ආවොත් ස්ටියරින් වීල් එකේ තියෙනවා ක්‍රූස් කන්ට්‍රෝල් එක බලා ගන්න පුළුවන් ඒත් එක්ක මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන්ස් ටිකත් මෙතන දීලා තියෙනවා කැබින් එක ඇත්තෙන් ගත්තොත් ඉස්සර හොඳ ඩ්‍රයිවිං ෆීල් එකක් තියෙන්නේ මේකේ තියෙන සීට්ස් ඇත්තටම හොඳයි මේකේ තියෙන බකට් සීට්ස් එතකොට මේ බකට් සීට්ස් වලින් මාර ලොකු සපෝට් එකක් දෙනවා ඒ කියන්නේ කෝනර්ස් වලදී වුණත් ඕන එකක් ගන්නකොට අපි සීට් එකේම තියාගන්න ඒක ලොකු සපෝට් එකක් එතකොට ඒක ඇත්තටම හොඳ ෆීචර් එකක් මේක කියන්න පුළුවන් තියෙන එහෙම ගත්තම රියර් සීට්ස් වලට ගියාම සාමාන්‍යයෙන් ඊට ප්‍රමාණයක් තියෙනවා අවුලක් නෑ ලෙග් රූම් එක හෙඩ් රූම් එකත් සාමාන්‍ය විදිහට තියෙනවා එහෙම ගත්තොත් හොඳ වෙහිකල් එකක් විදිහට ඕවරෝල් මං කියන්නේ ඉස්සරහද හැමදේම ටෙක්නොලොජි එකද එන්ජින් එකද පර්ෆෝමන්ස්ද එතකොට කම්ෆර්ටබල්නස් එක එතකොට මේක හොඳ ඇත්තටම කම්ෆර්ටබල් වෙහිකල් එක මම ඩ්‍රයිව් කරනකොට මට මේ දැන් ස්ටියරින් එක උනත් ලොකු බරක් දැනෙන්නේ හරිම සොෆ්ට් ස්ටියරින් වීල් ඇත්තම මේකේ තියෙන්නේ එතකොට ඒත් එක්කම ගත්තම සස්පෙන්ෂන් වලිනුත් හොඳ සපෝට් එකක් දෙනවා ඒකේ ඇත්තටම මේකේ ගමනක් යනකොට කිසිම අපිට ඇඟට අපහසුයක් නෑ මේ වෙහිකල් එකේ එහෙම ගත්තම ඉතින් මට මේකට ලකුණු 100ක් වගේ දෙන්න පුළුවන් ඒත් එක්කම අපි තවත් අදට මම මේ රිවිව් එක මෙහෙම ඉවර කරනවා අපි තවත් ඉස්සරහට රිවිව්ස් වලින් හම්බෙමු වෙහිකල්ස් වලින් තව වෙහිකල් ගොඩක් තියෙනවා රිවිව් කරන්න ඉස්සරහටත් ඒවෙන් අපි බලාපොරොත්තු වෙනවා